ලෝකායතන ජ්‍යොතිෂ විශ්ව කේන්ද්‍රේ. ඉතින් මේක අමුතු කතාවක් දසුන්. ස්වභාවික ආපදා තත්ත්වයන් පිළිබඳව කියවීම ඕක. රාජ්‍ය නායකයට මොකක් වේද ඔබේ ඔය කියවීමත් එක්ක මම දසුන් පුන පුනා කිව්වා 2027 වෙනකොට රාජ්‍ය 나යකයා ක්‍රමානුකූලව දැන් පත් වුණානේ 2024 වසරේ හරියටම සැප්තැම්බර් 21 පස්සේ රාජ්‍ය නායකයෙක් ලංකාවේ බිහුණ ජනාධිපතිවරයෙක් බිහුණා. ඊට පස්සේ 2025 වසර වෙනකොට ආයි පාර්ලිමේන්තු එකක් බිහුණා 159ක. ඔය විදිහෙන් කට්ටිය බිහිවෙලා ආවනේ. දැන් ඉතින් හරි සුන්දරයි රට. හරි 2026 කියන්නේ හරි ශාස්ත්‍රීය සුන්දර හරිම ජව සම්පන්න උද්‍යෝගිමත් හරි ඉතින් හර හැමෝම පුදුම විදිහට සතුටෙන් දෙන මේ ජීවිතයේ ආර්ථික ප්‍රශ්න නැති හරි දියුණු පුනරුද්ධයක් කියන කිව්වේ දසුන් එහෙම වෙන්නේ නැහැ මම ආයෙ කියන කීයටවත් ඕක වෙන්නේ නැහැ දසුන් මම කිව්වොත් මේක හැදුවොත් මාව සේතුන් වරේ මේක හැදුවොත් ෆිදල් කැස්ට්‍රෝවරයෙක් කියලා මේක හදන්න බෑ දසුන් හේතුව මේ පාලකයා බිහි කරන එක කාරණයකට මම එච්චරමයි බිහි කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි අර අවුරුදු 30ක් 40ක් පාර්ලිමේන්තු එකේ හිටපු 117කට වැඩි හිටපු පාලකෝ ඉවත් කරන්න විතරයි මේ පාලකයා බිහිවෙන්නේ. ඔන්න රොක තමයි රහස. මම පුන පුනා මම මේක කිව්වේ කරා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔය කොවිඩ් වලට රාජපක්ෂවරයෙක් 2020 පස්සේ ලංකාවට ගෙනාවේ වෘශ්චික ලග්නයට මේ ලෝකායතන ජ්‍යොතිෂ සෙනසුරුගේ කාලය තුලම ඒ ගෙනාවේ කොවිඩ් වලින් ලක්ෂ 20කට ප්‍රමාණයක් වූ මිනිස් මැරෙන තින තැන පාලනය කරන්න. ඒක පාලනය කරේ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. 2006ටම ඔය කියන හතරෙන් පස්සේ ලංකාවේ සුනාමිය සහිත කාලෙන් පස්සේ 2005ට බලය අරගෙන සම්පූර්ණ පරිපාලනයට ආවේ රාජපක්ෂවරයෙක් ඒ සම්පූර්ණ මහින්ද රාජපක්ෂ මහත්මයා ආවේ 30 වසරක තිබෙ යුද්ධය ඉවර කරන්න. මම ඔබෙන් ඇහුවේ දැන් මේ තියෙන ග්‍රහ රටාවයි මේ තියෙන තත්ත්වයයි එක්ක ජනාධිපතිවරයාගේ අනාගතේ මොන විදිහට තීරණය වේද? පීඩනයක්. සම්පූර්ණ සමස්ත වශයෙන් වූ මිනිස්සු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප විශ්වාසය ඉවරයි. විශ්වාසා පරමා ඥාතිනම් විශ්වාසා පරමඥාතින් නෙමෙයිද? ඒ කියන්නේ අනාගතේ අර අපේක්ෂා කරන තත්ත්වයට යන්න බැහැ. දැන් ස්ටෙප් දෙකකින් බහැලා ඉවරයි දසුන්. පළවෙනි ස්ටෙප් එක බැස්සේ බොරු කියලා මුල් ටිකේදීම පළවෙනි මාස 3-4 පාන්ද කියලාත් එහුනේ දසුන්. ඇත්ත දේව. දෙවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මේ ආවේ. තුන්වෙනි ස්ටෙප් එක එන්නේ 2026 වසරේදී අප්‍රේල් මැයි කියන කාලේ වෙනකොට එකක් ලංකාවේ දැන් ඊළඟට එනවා මිනිස්සු අතර කලබලකාරී කාලයක්. මොකද මේ ලැබෙන ආධාර ප්‍රදාන වේවා මිනිසුන්ගේ ජීවිතයන් වර්ධනය කරන මොකද ලංකාවේ මිනිස්සු ඉකොනොමිකෙන් වැටෙනවා දසුන්. ලංකාව 2026 වැටෙනවා දසුන්. මැයි ජූනි වල වැටෙනවා. ආයෙ වැටෙනකොට ඒ වැටෙන්නේ මොකද හින්දා නෙමෙයි ලංකාව වැටෙන්නේ. ඒ කාලේ එකක් ඉන්දියන් ඉලෙක්ෂන් නිසා අපිට දැන් මේ ආධාර ගන්නකොටත් ලොකු බයක් එනවා. දැන් ආධාර දෙන අයට විරුද්ධ වෙනව නෙමෙයි. රටවල් අතර සාමූහික බවක් තියෙන මිත්‍රතාවයක් තියෙන එක හරිය. හැබැයි මේ යට අරමුණු වෙනවා දසුන්. ඒ අරමුණුත් එක්ක ලංකාවට ලොකු හිරවීමක් එනවා. ඒක මැයි ජූනි වල 2026 දී. එතකොට ඉන්දියන් ඉලෙක්ෂන් එක එතනට ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි 2027 දී මම කතා කරා සෙනසුරු ග්‍රහයන් මේ කියන මීනෙන් ඉවත් වෙලා අනාගතේ මේෂයට ආවහම මේෂය තුලදී සිදුවන ඊළඟ සිද්ධාන්තය තමයි සම්පූර්ණයෙන්ම මේ රටේ ඉන්න ජනනායකයන් සම්බන්ධයෙන් මිනිසුන්ට පුදුම පිළිකුල් සහගත බවක් එනවා. කලකිරීමක් එනවා. ඔවුන් කරපු හොරකම්, මැරකම්, ජඩකම් ඔක්කොම එළි වෙන්න ගන්නවා. ඔවුන් මේ ලැබෙන ආධාර ප්‍රදාන පවා හොරකම් කරපු තැනට එළියට එන්න ගන්නවා. 2027 දසුන් එනවාමයි මම මියුරු සම්පලෙන්ගේ. ඔවුන්ගේ අනුගාමිකයන්, ඔවුන්ගේ ටීම් ලීඩර්ස්ලා නැත්නම් ටීම් එකේ ලීඩර්ස්ලා කරපු ඒ ජඩකම් ටික ඔක්කොම එළියට එනවා. 2028 29 දී මේ මිනිස්සු සම්පූර්ණ පාලනයට විරුද්ධව ආරම්භ කරන කැරැල්ලක්. ඒ කැරැල්ල එන්නේ 2029 දී දසුන්. ඒක සම්පූර්ණයෙන් එනවා. 29 වෙනකොට සම්පූර්ණ පරිපාලන තන්ත්‍රය වෙනස් දසුන්.